හයි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඔන්න ඉතින් අදත් මම වීඩියෝ එකක් අරගෙන ආවා ළමයි. අද මං ගෙනාවේ කලින් දවසක අපි හැදුව gift pack එක මතකයි නේද ඔයාලට? ඒකේ දෙවෙනි කොටස ළමයි. අපි කලින් වීඩියෝ එකේදී hair band එකයි bow hair clip දෙකයි හදාගන්න විදිය ගැන කතා කළානේ. අද තියෙන්නේ flower hair clip එකයි. එතකොට flower hair bowl එකයි හදාගන්න. එහෙනම් ඉතින් ළමයි වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. ඒ වගේම තවත් එක දෙයක් ඔයාලට මතක කරන් තියෙනවා ළමයි. ඔයාලට මේ වීඩියෝ එකේ ඒ වගේම මම කලින් ගෙනාපු වීඩියෝ එකෙත් මොනවා හෝ අපහැදිලි තැනක් තියෙනවා නම් මතක ඇතුව මට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න. මම පුළුවන් ඉක්මනින්ම ඔයාලට රිප්ලයි කරන්නම් හොඳේ. එහෙනම් අපි දැන් අපේ flower hair clip එක හදන්න පටන් ගමු. මම මේකට ගත්තේ මෙන්න මේ වගේ අඟල පළල ghost grain ribbon එකෙන් සෙන්ටිමීටර් 25ක් දිග රිබන් කොටසකුයි. ඒ වගේම මෙන්න මේ වගේ සෙටින් රිබන් එකෙන් අඟල් භාග සෙටින් එක ඒකෙන් සෙන්ටිමීටර් 25ක් දිග කොටසකුයි ළමයි. මතක ඇතුව මේ හැම රිබන් එකකම වාටි පුච්ච ගන්න ඕනේ. නැත්තම් නූල් ඇදෙනවා. ඊට පස්සේ තව අපිට ඕන වෙනවා මේ flower hair clip එක හදාගත්තට පස්සේ උඩින් අලව ගන්න පුංචි half පබළු එකක්. ඒකට මම ගත්තේ flower shape එකේ half පබළු එකක් ළමයි. ඒ වගේම අපි මේ clip එකනේ හදන්නේ. ඒක නිසා ඒකට ඕන වෙනවා අපිට ඇලිගේටර් ක්ලිප් එකක්. මං ඇලිගේටර් ක්ලිප් එක ගත්තේ 4.5 සෙන්ටිමීටර්. ඔව් සෙන්ටිමීටර් 4.5 ඇලිගේටර් ක්ලිප් එකක් ළමයි. ඒ වගේම අපිට මේක අමුඩ ගන්න ලස්සනට අමුඩ ගන්නත් එපා. ඒක නිසා අපිට ඕන වෙනවා පුංචි ඩිස්ප්ලේ කාඩ් එකක්. මම මේ පෙන්නන විදිහට ඔයාලට මේ රිබන් කොටස් දෙකම එකට තියලා මෙන්න මේ වගේ මහ ගන්නයි තියෙන්නේ ළමයි. ඇත්තට මේක ලේසි ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. පටන් ගන්න ඕනේ රිබන් එකේ උඩ පැත්තෙන් මහන්න. එතකොට ගැට ගහ ගන්නකොට ඒ මැහුම් පොටවල් දෙක යට පැත්තට හිටිනවනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මහන්න පටන් ගන්න ඕනේ මෙන්න මේ වගේ උඩ පැත්තෙන්. ඒ කියන්නේ අපි සෙටි රිබන් එක තියාගන්න පැත්තෙන්. ඔයාලට මම මේ ගන්න පාටම නෙමෙයි. ඔයාලා කැමති පාටක් ගන්න පුළුවන් මේකට. මම ගත්තේ නිලුයි සුදුයි. මට හිතුණා නිල් පාටට සුදු පාට මැච් කියලා. ඒක නිසායි මම මෙහෙම ගත්තේ ළමයි. ඔයාලට මේ විදිහට දිගටම මහගෙන යන්න තියෙන්නේ. මම ආයෙ මතක් කරන්නම්. මම මෙතන ගත්තේ අඟල පළල ghost grain ribbon එකෙන් සෙන්ටිමීටර් 25ක් දිග රිබන් කොටසකුයි අඟල් භාගේ පළල සෙටින් රිබන් එකෙන් සෙන්ටිමීටර් 25ක් දිග රිබන් කොටසකුයි ළමයි. අපි දැන් ඔන්න අපේ මේ flower එක මහගෙන ඉවර වෙන්න ළඟයි ළමයි. ඔයාලට මතක් කරන්න ඕනේ දෙයක් මෙන්න මේ වගේ මේක මහලා ඉවර වෙලා අන්තිම නූල් පොටත් මෙන්න මේ වගේ රිබන් එකේ උඩ පැත්තෙන් ගන්න ඕනේ. කියන්නේ හොඳ පිට පැත්තෙන්. අපි මහන්න පටන් ගත්තෙත් හොඳ පැත්තෙන්. ඒ වගේම ඉවර කරන්නත් ඕනේ මේ වගේම හොඳ පැත්තෙන්. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේ නූල් පොටවල් දෙක එකට එකතු කරලා ගැට ගහ ගන්න. හොඳට තදට හිටින විදිහට ගැට ගහ ගන්න. බුරුලට හිට්ටොත් ඒ කියන්නේ බුරුලට හිටින විදිහට ගැට ගහගත්තොත් ඇත්තම කිව්වොත් මේ flower එක කැතයි. ඒක නිසා මේක හොඳට තදට හිටින විදිහට මෙහෙම එකට එකතු කරලා ඉවරලා නූල් පොටවල් දෙක ගැට ගහ ගන්න. ඇත්තම කිව්වොත් මේ flower එක හදාගන්න අමාරු නෑ ළමයි. හරිම ලේසියි මේක හදාගන්න. මෙන්න මේ වගේ එක ගැටයක් නෙමෙයි ගැට දෙක තුනක්ම දාගන්න. නැත්තම් ලෙහෙන්න පුළුවන්. ගැට දෙක තුනක් දාලා ඊට පස්සේ නූල් පොට පොඩ්ඩක් ඉතුරු කරලා කඩන්න. ඒ කියන්නේ අන්තිමටම මේ අපි ගැට ගහගත්ත මේ ගැටේ තියෙන්නේ එතනට ලං වෙන්න නෙමෙයි. පොඩ්ඩක් ඈතින් හිටින්න කරලා අයින් කරන්න ළමයි. මෙන්න මේ වගේ හොඳට තදට හිටින විදිහට ඔයාලා මේක ගැට ගහ ගන්න ඕනේ. ළමයි මම මේ මහගත්ත flower එකේ නූල් පොටවල් දෙක එකට එකතු වෙන තැනින් නූල් පොට කඩලා අයින් කරලා ලයිටර් එකෙන් පුච්ච ගත්තානේ. ඒ වැඩේ ඔයාලට ෂුවර් නම් විතරක් කරන්න. මම ඒක කලින් වීඩියෝ එකේදීත් ඔයාලට මතක් කළා. නැත්තම් එහෙම කරන්න ඕනෙම නැහැ ළමයි. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ වගේ එකට එකතු වෙන රිබන් කොටස් දෙක අලව ගන්න. එතකොට මේ flower එක ලස්සනට තියෙනවා. මම මුලින් ඔයාලට කිව්වේ අපි මහ ගන්නකොට මේක හොඳ පැත්තෙන් මහන්න පටන් ගන්න ඕනේ. ඒ වගේම ඉවර කරන්නත් ඕනේ හොඳ පැත්තෙන් කියලා. ඒ කියන්නේ flower එකේ හොඳ පිට පැත්තෙන්. එතකොට ඔයාලට පුළුවන් මේ වගේ රිබන් කොටස් දෙක යට පැත්තට හිටින විදිහට හදාගන්න. ඇත්තම කිව්වොත් ඒ flower එක ලස්සනයි නේද ළමයි? හදාගන්නත් හරිම ලේසි. මම හිතනවා ඔයාලා try කරලා බලයි කියලා. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ හදාගත්ත flower එක උඩින් half පබළු එක අලව ගන්න. ඒ වගේම මේ flower එක alligator clip එකට set කරගන්න ළමයි. මම මේකට ගත්තේ සුදු පාට half පබළු එකක්. ඔයාලට ඒකට කැමති පාටක් පාවිච්චි කරන්න
ගන්න පුළුවන්. දැන් අපි මේක අලෝගමු ළමයි. ඊට පස්සේ ඉතින් අපිට තියෙන්නේ මේ ෆ්ලවර් එක ඇලිගේටර් ක්ලිප් එකට සෙට් කරගන්න. ඒකෙදිත් මම ඔයාලට කලින් මතක් කරා මම ගත්ත ඇලිගේටර් ක්ලිප් එකේ සයිස් එක. ඒ වුණාට මම ආයෙමත් මතක් කරන්නම්. මම මෙතන ගත්තේ සෙන්ටිමීටර් 4.5 ඇලිගේටර් ක්ලිප් එකක්. සිල්වර් කලර් එකකින් ගත්තේ. ඒකට බ්ලැක් එක උනත් ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒකත් ඔයාලා කැමැත්ත පරිදි ළමයි. මේ බලන්නකෝ ඒ ෆ්ලවර් එක හරිම ලස්සනයි ළමයි. මම ඒ ෆ්ලවර් එකට ඇත්තටම හරිම කැමතියි. දැන් අපි මේක ක්ලිප් එකට සෙට් කරගෙන අපේ ෆ්ලවර් හෙයා ක්ලිප් එකේ වැඩ ටික ඉවර කරගමු. ඔන්න එහෙනම් ඉතින් අපේ ෆ්ලවර් හෙයා ක්ලිප් එකේ වැඩ ටිකත් මේ වෙනකොට ඉවරයි. මම ඒක පොඩ්ඩක් මෙහෙම පැත්තකින් තිබ්බා. මොකද මේක වේලුණාට පස්සේ අපි ඩිස්ප්ලේ කාඩ් එකට අමුණ ගමු. දැන් අපිට තියෙන්නේ අපේ gift pack එකේ අන්තිම item එක හදාගන්න. ඒ තමයි ෆ්ලවර් shape එකේ hair bowl එක ළමයි. මම ඒකට ගත්තේ මෙන්න මේ වගේ සෙන්ටිමීටර් 5ක් දිග satin ribbon එක. මෙතන අඟල් භාග satin ribbon අරන් තියෙන්නේ. ආයි මතක් කරන්නම් satin ribbon එක අඟල් භාග satin ribbon එකේ සෙන්ටිමීටර් 5ක් දිග ribbon කොටස් 10ක් මම මෙතන ගත්තා ළමයි. එක ribbon කොටසක දිග සෙන්ටිමීටර් 5යි. මම මෙතන ribbon කොටස් 10 ගත්තේ පාට දෙකෙන් සුදුයි නිලුයි. ඒ වගේම අපිට ඕනේ වෙනවා මේ ෆ්ලවර් එක හදාගෙන ඉවරලා අමුණ ගන්න ඩිස්ප්ලේ කාඩ් එකක්, ඒ වගේම hair bowl එකක්, මෙන්න මේ වගේ පුංචි පුංචි foam sheet රෝමකුත් අපිට ඕනේ වෙනවා. ඒ වගේම මේ හදාගන්න ෆ්ලවර් එකෙන් උඩින් අලව ගන්න අපිට half bubble එකක් ඕනේ වෙනවා ළමයි. එහෙනම් අපි මුලින්ම අපේ මේ ෆ්ලවර් එක හදාගන්න ඕනේ පෙති ටික හදාගෙන ඉමු. මෙන්න මේ වගේ නමාගෙන ඉවර වෙලා තමයි අපි එක පෙත්තක් හදාගන්න ඕනේ. මම පෙති දෙකක් විතර නමා ගන්න විදිය ඔයාලට පෙන්වන්නම් ළමයි පැහැදිලිව. මෙහෙම නමාගෙන ඉවර වෙලා මෙන්න මෙතනින් පුච්ච ගන්න ඕනේ. අපි මේ කපාගත්ත රිබන් කොටස් 10ම මෙන්න මේ වගේ නමාගෙන පුච්ච ගන්න ඕනේ ළමයි. මේ ෆ්ලවර් එකත් ඇත්තටම ගොඩක් ලස්සනයි. මම පෙති කීපයක් හදාගන්න විදිය මුලින් කිව්වත් වගේ ඔයාලට පෙන්වන්නම්. ආයි මතක් කරන්නම් ඒ අතරම මම මෙතන ගත්තේ අඟල් භාග satin ribbon එකෙන් සෙන්ටිමීටර් 5 ribbon කොටස් 10ක්. ඒ ribbon කොටස් 10 පාට දෙකකින් ගත්තේ. ඒකට ඔයාලට කැමති පාටක් පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපේ මේ ෆ්ලවර් එක හදාගන්න ඕනි කරන ඔක්කොම රිබන් කොටස් ටිකත් මට ඕනි හැඩයට නමලා පුච්චගෙන ඉවරයි. මං හිතනවා මම මේ ෆ්ලවර් එකේ පෙති නමා ගන්න විදිය ඔයාලට පැහැදිලිව පෙන්වුවා කියලා. මොන හරි පැහැදිලි තැනක් තියෙනවා නම් මම මුලින් මතක් කරා වගේ මට පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න ළමයි. අපි දැන් මේ පෙතිවල හොඳ පැත්ත, ඒ කියන්නේ උඩ පැත්ත එකට හිටින විදිහට තියලා මෙන්න මෙහෙම මහ ගන්නවා ළමයි. මම පාට දෙක කලවෙමින් තියලා තමයි මහ ගන්නේ. එතකොට හරිම ලස්සනයි ළමයි. මේකට මම නිල විසඳුම් පාවිච්චි කරාට ඔයාලට මැච් වෙන කැමති පාටක් අරගෙන මේකම හදා ගන්න පුළුවන්. අපි ඉක්මනට මේ ටික මෙහෙම තියලා මහගෙන කලින් අපි ෆ්ලවර් එක හදාගත්තේ ඒ වගේ රිබන් කොටස් දෙක එකට හිටින විදිහට ගැට ගහ ගන්නයි තියෙන්නේ. මහ ගන්නකොට මතක ඇතුව ඔක්කොම රිබන්, ඒ කියන්නේ අපි මේ ඔක්කොම මහගත්ත පෙති ටික එක පැත්තකට හිටින විදිහට මහ ගන්න ඕනේ. නැත්තම් මේ ෆ්ලවර් එක හරියට එන්නේ නැහැ. හරි එහෙනම් ඉතින් ළමයි අපි බූල් එකට ඕනේ කරන ෆ්ලවර් එකක් මහගෙන ඉවරයි මේ වෙනකොට. ඒ ෆ්ලවර් එකෙන් උඩින් මං කලින් ගත්තා වගේ half bubble එකක් අලව ගන්නවා ළමයි. එතකොට තමයි මේ ෆ්ලවර් එක ගොඩක් ලස්සන. අපි මේ half bubble එකත් අලවගෙන ඉවර වෙලා අපි මේ ෆ්ලවර් එක බූල් එකට සෙට් කරගන්නේ කොහොමද කියලා බලමු ළමයි. අපිට ළමයි මේ ෆ්ලවර් එකට බූල් එක සෙට් කරගන්න නම් මෙන්න මේ වගේ foam sheet රෝමක් ඕන වෙනවා. මම මෙතන ගත්ත foam sheet රෝම
මේ විස්කම්බේ සෙන්ටිමීටර් 1යි. අපි ගන්න මේ ෆෝම් ෂීට් රවුම මෙන්න මේ වගේ දෙකට මැද්දෙන් නවාගෙන චූටි කැපුම් දෙකක් දාගන්නවා මෙන්න මෙහෙම දෙපැත්තෙන්. චූටි කැපුම් දෙකක් දාගන්නේ ලොකු කැපුමක් නෙමෙයි. මෙහෙම චූටි කැපුම් දෙකක් දාගෙන ඊළඟට අපිට ඕන වෙනවා මෙන්න මේ වගේ 6 mm එකෙන් අඟල් 1.5ක අඟලක විතර පුංචි රිබන් කොටසක් ළමයි. ඒ ගන්න රිබන් කොටසෙක් මේ වගේ වාටි පුච්ච ගන්න අමතක කරගන්න එපා. මං ගත්තේ කොස් ග්‍රේන් රිබන් එක. ඔයාලට පුළුවන් ඒකට සෙටින් රිබන් එක පාවිච්චි කරන්නත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුංචි සෙටින් රිබන් කොටසක් ඕන වෙන්නේ කොස් ග්‍රේන් හෝ සෙටින්. ඊට පස්සේ මම මේ කරන විදිහට කරගන්නයි තියෙන්නේ ළමයි. අපි මේ ෆෝම් ෂීට් එක කපාගත්තේ. එන්නේ එක කැපුමක් ඇතුලෙන් මෙන්න මේ විදිහට රිබන් එක යවලා අපි මේ ගත්ත චූටි රිබන් කොටස යවලා එන්න එතනට අපේ මේ බූල සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිත් කැපුම ඇතුලෙන් මේ රිබන් එක ආයි මේ රිබන් කොටස යවා ගන්නයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් හොඳට හයියට මේ බූල් එක අපේ ෆ්ලවර් එකට හිටින විදිහට අලව ගන්න. මෙන්න මේ විදිහට අමුණගෙන අපිට පුළුවන් වැඩි කොටස ඒ කියන්නේ මේ අපි ගත මේ රිබන් එකේ වැඩි කොටස කපලා අයින් කරලා ඒ කොටස් දෙක මේ ෆෝම් ෂීට් එකට හිටින විදිහට අලව ගන්න. මම කියනවට වැඩිය ඔයාලා මේ ටික බලාගෙන ඉන්නකෝ. ඔයාලට එතකොට පැහැදිලි වෙයි කියලා මම හිතනවා. හරියනම් ඉතින් ළමයි මේ බූල් එක ඔන්න ෆෝම් ෂීට් එකට සෙට් කරගෙනත් ඉවරයි. මං හිතනවා මම මේ බූල් එක ෆෝම් ෂීට් එකට සෙට් කරගත්ත විදිය ඔයාලට පැහැදිලිව පෙනුණා කියලා. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ෆෝම් ෂීට් රවුමේ මෙන්න මේ උඩ පැත්තෙන් හොඳට ගම් ටිකක් දාලා ඊට පස්සේ මෙතනට අපි අර හදාගත්ත ෆ්ලවර් එක තියලා අලව ගන්න. එතකොට මේ ෆ්ලවර් එක බූල් එකට හොඳට හයියට හිටිනවා ළමයි. ඉක්මනට ගැලවෙන්නේ නැහැ. මං හිතනවා මේ ක්‍රමය ගොඩක් හොඳයි කියලා. ඔයාලා try කරලා බලන්නකෝ. ඇත්තටම මේක ගොඩක් හයියට හිටිනවා. නැත්තම් මෙහෙම කෙලින්ම බූල් එක ෆ්ලවර් එකට තියලා අලව ගත්තොත් ඉක්මනට ගැලවෙන්න බලනවා. එහෙම අලව ගන්න විදිහක් ඇත්තෙක් නෑ ළමයි. ඒ කියන්නේ එහෙම අලව ගන්න බෑ. ඒක අමාරුයි. මෙහෙම කරාම ලේසි. චුට්ටක් වැඩ වැඩි වෙනවා තමයි. ඒත් මේ විදිහට කරොත් මං හිතන්නේ මේක ගොඩක් කල් තියාගන්න පුළුවන්. ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් ළමයි. එහෙනම් ඉතින් දැන් මේ වෙනකොට අපි gift pack එකට ඕනි කරන ඔක්කොම item ටික හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ටික ලස්සනට පැකින් කරගන්න ළමයි. මෙහෙමයි මේ ටික හදාගත්තා කියලා විතරක් මදිනේ. මේ ටික ලස්සනට පැකින් කරගන්නත් ඕනේ. එතකොට තමයි කස්ටමර් කෙනෙක්ට ආස හිතෙන්නේ ළමයි. ඉක්මනට අපි මෙතන අස් කරගෙන මේ ටික පැකින් කරගන්නේ කොහොමද කියලා බලමු ළමයි. ඒ අතරම ආයිමත් ඔයාලට මම මතක් කරනවා මේ හදාගත්ත දේවල් වල මොනවා හෝ අපහැදිලි තැනක් ඔයාලට තියෙනවා නම් මතක ඇතුව මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම පුළුවන් ඉක්මනින්ම ඔයාලට රිප්ලයි කරන්නම්. ඒ වගේම මේ වගේ ලස්සන hair bowl, hair clip, ඒ වගේම band මගෙන් order කරන්න පුළුවන්. මම පල්ලෙහායින් WhatsApp number එකයි catalog එකේ link එකයි දාලා තියෙනවා ළමයි. ඔයාලට එතනින් මේ item බලා ගන්න පුළුවන්. බලලා කැමති අයට order කරන්න පුළුවන් ළමයි. ඒ වගේම ඔන්න මගෙත් එක්ක එකතු වෙන අලුත් යාළුවෝ නම් මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට මම පුළුවන් ඉක්මනින්ම තව ලස්සන වීඩියෝස් ගොඩක් ගේන්නම්. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්නත් එපා කියලා ඔන්න ආදරෙන් ඉල්ලනවා ළමයි. එහෙනම් ඉතින් අදට මට යන්න වෙලාවත් හරි. මං එහෙනම් ගිහින් එන්නම් ළමයි. ඒ වගේම ඔන්න හැමදාමත් වගේම මගෙත් එක්ක එකතු වෙන ආදරණීය යාළුවෝ හැමෝටම ගොඩක් හරියක් ස්තුතියි. මුලින් කිව්වත් වගේ මගෙත් එක්ක එකතු වෙන අලුත් යාළුවෙන් නම් ඔන්න මාව subscribe කරන්න අමතක කරන්න එපා. අදට මං ගිහින් එන්න. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බුසන්නයි.